අපිට කොච්චර ආදරය කරන අය හිටියත් අපට කොච්චර ළඟින් ඉන්න අය හිටියත් දුව ඉන්නවා තමයි පුතා ඉන්නවා තමයි නෝනා ඉන්නවා තමයි මහත්තයා ඉන්නවා තමයි පෙම්වතා ඉන්නවා තමයි පෙම්වතිය ඉන්නවා තමයි ළඟින් ඉන්නවා. හැබැයි ඒ හැමෝටම වඩා ළඟින් ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි මාරයා. මාරයා තරම් Tamanට කිට්ටුවෙන් කිසිම දුවෙක් නැහැ, කිසිම පුතෙක් නැහැ, කිසිම ස්වාමියෙක් නැහැ, කිසිම භාර්යාවක් නැහැ, කිසිම කෙනෙක් නැහැ. ඒ නිසාම තමයි මාරයට ඕන වෙච්ච ගමන් කොච්චර කවුරු 100ක් 1000ක් ලක්ෂයක් වට කරගෙන හිටියත් මාරයට ඕන වෙච්ච ගමන් මාරයට අරන් යන්න පුළුවන්. එයි අපිට කිට්ටුවෙම ඉන්නේ මාරයා. අපිට කිට්ටුවෙම මාරයා ඉන්න නිසා අපි කිට්ටුවෙම ධර්මයේ තියාගන්න ඕනේ. කිට්ටුවෙම ධර්මයේ තියාගන්න ඕන. ඒ නිසා දරුවන්ට ආදරය කරන්න, මහත්තයාට නෝනට ආදරය කරන්න, තමන් ආදරය කරන කෙනෙකුට ආදරය කරන්න. හැබැයි ඊට වඩා ධර්මයට ආදරය කරන්න. ඒ ඔක්කොම ළඟට ගන්න. ඒ හැමෝටම වඩා ධර්මය ලං කරගන්න. හේතුව ඒ ඔක්කොටම වඩා මාරයා ළඟින් ඉන්නවා. ඒ නිසා මේ කාරණාව හොඳට තේරුම් ගත්තොත් යකෙක්ගෙන් හරි කමන්නේ ඉගෙන ගන්න තියෙන දේ ඉගෙන ගන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතය සුවපත් කරන්න තියෙන එකම කාරණාව.